හොඳයි හැමෝටම ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් නොයවසිල්ලෙන් බලන් එන දෙයක් ගැන. ඒ තමයි Fallout Season 2 එක. පළවෙනි කතාමාලාවෙන් පස්සේ ඔළුවේ තියෙන ප්‍රශ්න ගොඩකට උත්තර හොයාගන්නයි මේ සූදානම. ඉතින් පළවෙනි සීසන් එක ඉවරුනේ කොහොමද කියලා මතකනේ ලොකු කුතුහලයක් ඉතුරු කරලා. ඉතින් හැමෝම අහන ප්‍රශ්නේ තමයි දෙවෙනි කතාමාලාවේ ඇත්තටම මොකක් වෙයිද කියන එක. අපි ඊගෙන ටිකක් ගැඹුරට ගිහින් බලමු. හරි එහෙනම්. අපි කෙලින්ම කතාවට බහිමු. හැමෝම දැනගන්න ආසම දෙයකින් පටන් ගමු. ඒ කියන්නේ මේක බලන්න ලැබෙන්නේ කවදා ඉඳන්ද කියන එක. හොඳයි. Fallout Season 2 එකේ මංගල දර්ශනය තියෙන්නේ 2025 දෙසැම්බර් 17 වෙනිදා. ඉතින් තව ටික කාලයයි තියෙන්නේ. හැබැයි මේ පාර පොඩි වෙනසක් තියෙනවා. Amazon Prime Video හරහා හැම බදාදාවකම අලුත් කතාංගයක් එනවා. ඉතින් සතියක් ගානේ කුතුහලය වැඩි වෙනවා. අවසාන කතාංගයේ එන්නේ 2026 පෙබ්‍රවාරි 4 වෙනිදා. කලින් සීසන් එක වගේම තමයි මේ පාරත් කතාමාලාවට කතාංග 8ක් තියෙනවා. හරි. දැන් තමයි අපි කතාවේ නියම තැනට එන්නේ. දෙවෙනි කතාමාලාව දිගහැරෙන්න යන්නේ Fallout ලෝකයේ හරිම විශේෂ, ඒ වගේම ගොඩක් භයානක තැනක. ඒ තමයි New Vegas. ගේම් එක ප්ලේ කරලා නැති අයට New Vegas කියන්නේ හිතන්නකෝ න්‍යෂ්ටික යුද්ධයකින් පස්සේ ලාස් වේගාස් නටබුන් උඩ හදපු ලොකු සූදු නගරයක් කියලා. හැබැයි මේක දැන් තියෙන්නේ සිවිල් යුද්ධයක් පටන් ගන්න ඕන්න මෙන්න කියලා. ඉතින් අපේ චරිතවලට මේ ගමන කොහෙත්ම ලේසි වෙන්නේ නැහැ. පළවෙනි සීසන් එක ඉවර වුණු තනින්ම තමයි කතාව ආයෙත් පටන් ගන්නෙ. අපේ ප්‍රධාන චරිත තුන්දෙනා ලූසි, ද ගූල් සහ මැක්සිමස් මේ අලුත් භයානක මොජාවි වේස්ලන්ඩ් එකට කකුල තියෙනවා. හැබැයි මේක නිකම්ම ගමනක් නෙවෙයි. නිව් වේගස් වල බලය වෙනුවෙන් තවත් කෙනෙක් ඉන්නවා. අතිශය බලවත්, හරිම අභිරහස් චරිතයක්. රොබර්ට් හවුස්. එයාගේ ආගමනයත් එක්ක හැමදේම කන පිට පෙරලෙන්න පුරුවන්. ඊටත් වඩා Fallout fansලා හැමෝම හුස්ම අල්ලගෙන බලන් හිටපු දෙයක්. ඒ තමයි පළවෙනි වතාවට live action වලින් Deathclaw කෙනෙක්ව දකින්න ලැබෙන එක. ඉතින් එන්න තියෙන අනුතරේ තරම හිතා ගන්න පුළුවන්නේ. හරි. එහෙනම් මේ කතාවේ ඉන්න හුරුපුරුදු මුහුණු කවුද? අලුතින් එකතු වෙන අය කවුද කියලා අපි පොඩ්ඩක් බලමු. ලූසි, ද ගූල් සහ මැක්සිමස් විදිහට එලා පර්නෙල්, වෝල්ටන් ගගින්ස් සහ අයරන් මෝටන් ආයෙත් එනවා. ඕවර්සිය බෙටිගේ කතාවත් දිගටම යයි. හැබැයි මේ පාර විශේෂ දෙයක් තියෙනවා. මුකෝලි කල්කින් සහ කුමෙල් නන්ජියානි වගේ සුපිරිම නළුව දෙන්නෙක් අලුතින් කතාවට එකතු වෙනවා. එයාලගේ චරිත මොනවා වෙයිද කියන එක ලොකු කුතුහලයක්. මේකත් හරිම වැදගත් දෙයක්. මේ සීසන් එකේදී දී ගූල්ගේ අතීතය ගැන. ඒ කියන්නේ යුද්ධයට කලින් ඔහු කූපර් හොවාර්ඩ් වෙලා හිටපු කාලේ මොකන්ද උනේ, වෝල්ට් එක්ක එයාගේ සම්බන්ධය මොකද්ද කියන එක ගැන ගොඩක් ගැඹුරට යනවා. හරි. දැන් බලමු මේ කතාමාලාව නිර්මාණය වෙන විදිහ සහ අපිට බලන්න ලැබෙන විදිහේ තියෙන වෙනස මොකක්ද කියලා. මෙන්න වැදගත් වෙනසක්. පළවෙනි සීසන් එක සම්පූර්ණයෙන්ම එකපාර නිකුත් කළානේ. ඒත් මේ පාර සතියකට එක එපිසෝඩ් එක ගන්න ඉන්නේ. ඊට මේකෙන් වෙන්නේ හැම සතියකම කතාව ගැන කතා බහක් ඇති වෙන එක, ෆෑන් තියරිස් හැදෙන එක. ඒ නිසා බලන අත්දැකීමම වෙනස් වෙනවා. ඉතින් ඇයි මේ සීසන් 2 එක ගැන මෙච්චර ලොකු බලාපොරොත්තුවක් තියෙන්නේ? මොනවද අපි බලාපොරොත්තු වෙන්න ඕනේ? පළවෙනි සීසන් එක සාර්ථක වෙන්න හේතු වුණු හැමදේම. ඒ කියන්නේ ගේම් එකේ කතාවට තියෙන ගෞරවය, ඇක්ෂන් සහ ඩාර්ක් හියුමර් එක, චරිතවල ගැඹුර මේ හැමදේම තවත් ඉහළ මට්ටමකට අරන් යයි කියලා හිතන්න පුරුවන්. ඒ විතරක් නෙවෙයි පළවෙනි සීසන් එකේ ඉතුරු කරපු ලොකුම ප්‍රශ්නවලට උත්තරත් මේ පාර ලැබෙයි ඉතුරු බලාපොරොත්තු වෙන්න පුරුවන්. ඉතින් අවසාන වශයෙන් ඉතිරි වෙන ප්‍රශ්න තමයි මේක. නිව් වේගස් කියන මේ නගරයේ තියෙන රහස් මුළු Fallout ලෝකයේම වෙනස් කරන්න තරම් බලවත් වෙයිද? ඒකට උත්තරේ දැනගන්න නම් අපිට 2025 දෙසැම්බර් වෙනකම් ඉවසගෙන ඉන්නම වෙනවා.